ආයි සෙට් එක ඉතින් උදේ පාන්දරම මං යනවා මෝටර් ෂෝ එකක් බලන්න. ඕගොල්ලන්ට කිව්වොත් කුවේට් වල සල්මියා වල තමයි ඒක තියෙන්නේ. සල්මියා වල බුලේවාඩ් එකේ බුලේවාඩ් වල තමයි තියෙන්නේ. ඉතින් මට මගේ යාළුවෙක්ගෙන් ආරංචි උනේ. ඉතින් මම යනවා ඕගොල්ලන්ට ඒක පෙන්වන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් කුවේට් බුලේවාඩ් සල්මියා මෝටර් ෂෝ එක අපි මං යන්නේ මගේ ෆුට් සයිකල් එකේ. මේ දවස්වල ක්ලයිමේට් එකත් මාර සලීපයි සීතලයි. ඉතින් එහෙනම් යන්න. කොහොමද? ඉතින් මේ දවස්වල පොඩි ප්ලෑන් එකක් කරනවා. මගේ ඩේටින් ප්ලෑන් එකකුත් තියලා ගමන් තියෙන්නේ. දැන් ඉතින් මම මේ මෝටර් ෂෝ එකට ආවේ ෆුට් සයිකල් එකේ. ෆුට් සයිකල් එකේ ආවේ කිලෝමීටර් 7ක් විතර ආවා. ඉතින් ඒකට හොඳයි. ඉතින් අපි එහෙනම් යමු මෝටර් ෂෝ එක බලන්න. ඔව් දැන් එතනට යන්න තියෙන්නේ. උගන්ට පේනවා මගේ ඉස්සරහින් තමයි තියෙන්නේ. ඉතින් දැන් මෝටර් ෂෝ එක ඇතුලේ ඉන්නේ. ලස්සන කාර් ටිකක් තියෙනවා. මේ තමයි පටන් ගන්න තැන. මේ චවලට් එකක්. චවලට් පේලියක්ම තියෙනවා. අපි බලමු තව ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනන තව ලස්සන එකක් තියෙනවා. කොහොමද මේක ගොඩක් පොඩි. මිනි කූපර් එකක් වගේ. ඒගොල්ලෝ මං හිතන්නේ වක්සගන් බොඩි එකයි ඔක්කොම මික්ස් කරලා තමයි හදලා තියෙන ලස්සනට. ඒක මාර ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා ලස්සන වහන් ටිකක් තියෙනවා. මෙතන මර්කරි එකක් තියෙනවා. කැඩිලැක් එකක් තියෙනවා. කැඩිලැක් පේලියක්ම තියෙනවා. කැඩිලැක් 3ක්ම තියෙනවා. මර්කරි නම් හොයාගන්න නෑ මේ කන්ඩිෂන් වලින් තියෙන මේක ෆෝඩ් එකක්. කොහොමද මේක? වව්. මේ කන්ඩිෂන් එක ලස්සනටම තියෙනවා ඒක. No. ඉතින් තව අහන ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි විශේෂ එකක් තියෙනවා ඔයාලට පිටන්නේ. කොහොමද මේක? Mad Max Edition. යන් එක ඉස්සරහට පොඩ්ඩක් බලන්න. පිටිපස්ස විතරක් 4 wheels තියෙනවා. වාව් වයි. ඒක Mad Max ම තමයි. ඔය වෙන ඇතුලේ කවුද ඉන්නේ කියලා. මෙතන හවස් වෙලදි කොහොමත් ඒගොල්ලෝගේ මොකක් හරි ඉවෙන්ට් එකක් අනිවාර්යෙන් තියෙයි. මෙතන හොඳම කාර් එක, හොඳම මොඩිෆිකේෂන්ස් ඒ ඔක්කොම තෝරනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේක. ඒක මාර ලස්සනයි. එතන පොඩි බයික්ස් උත් වෙනවා අද. wow මේක තමයි පොඩ්ඩක් වෙනස්ම.
මෙතන තනිකර තියෙන Volkswagen models Volkswagen modify කරපුවා එකක් වහලා තියෙනවා. ඒක පිට බලන්න දියක් නෑ. ඒක මං හිතන්නේ roofless පිටිපස්සෙන් spoiler එකක් දාපු modify කරපු එකක්. ලස්සන Volkswagen cars ටිකක් තියෙනවා. අපි යන් තව වාහන තියෙනවා. තව එහාට වෙන්න තව වාහන ගොඩක් තියෙනවා. අපි යන් ඒව ටිකක් බලන්න එක එක. drag race යන්න modify කරපු වාහනක් තියෙනවා. මේ තියෙන Dodge එකක්. මම drag race කරපු යන්න modify කරපු වාහන ටික ඔයගොල්ලන්ට වෙනම පෙන්නන්නම් තව ටික වෙලාවකින්. කොහොම විනාඩියක් ඉන්න. බලාගෙන එන අනිවාර්යෙන් like කරන්න, comment කරන්න. ඔයාලා ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරි නම් මොකද වැඩත් එක්ක ගොඩක් කාර්ය බහුල වෙලා ඉන්නේ. ඒත් එක්කම මට අද සතුටුයි මේ වගේ ඉවෙන්ට් එකක් හදිස්සියෙම ආරංචි වෙලා එන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් ඔයාලා බලාගෙන බලන්න තව වාහනයක් ඇතුළට එන ගමන් තියෙනවා. ඉතින් පස්සේ ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් මිලිටරි vehicles ටිකක්. wow nice salam. මේ තියෙන මිලිටරි වලට මිලිටරි පර්පස් වලට මොඩිෆයි කරපු ඒ විදියට දැන් මොඩිෆයි කරපු වාහන. ඉතින් ලස්සනයි. ඇත්තටම කිව්වොත් ලංකාවේ පරණ පොලිස් ජීප්ස් තිබ්බේ. ඒ පරණ පොලිස් ජීප් වගේ තමයි මොඩල්ස් ටිකක් තමයි මොඩිෆයි කරලා අරන් තියෙන්නේ. මේක ලස්සනයි. මේකේ විස්තරයක් තියෙනවා බලමු. 1947 මේ තියෙන්නේ ලොකු එක. ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේක ගොඩක් ලොකුයි පොඩ උසයි. සාමාන්‍යයෙන් අඩි 7මාරක් විතර උසක් තියෙන්නේ. ගොඩක් මේ වගේ බලන්න දකින්න හම්බ වෙන්නේ නැහැ. කලාතුරකින් තමයි දකින්න හම්බ වෙන්නේ මේ වගේ වාහන ලංකාවේ අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ මේ මොඩල් එක. මොකද මේ වගේ මොඩල් ගොඩක් පරිස්සම් වෙලා තියෙන මොඩල්ස් ලංකාව හොයාගන්න බොහොම අමාරුයි. ඉතින් ස්පෙෂල් එඩිෂන් මම ආසම කරන මොඩල් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා පොන්ටිලක් එකක් තියෙනවා. පොන්ටියක් එකයි මේ වීඩියෝ ගොඩාක් දිග් වෙයි. මොකද මම ආස නැහැ කප කප දාන්න කෑලි වලට මම ආසයි. මම බලන විදිහටම ඕගොල්ලන්ටත් ඒක ඒ විදිහටම දැක් ගන්න දෙන්න. ඉතින් මේ තියෙන්නේ මේ රෝ එකේ අන්තිම වාහන දෙක තුන අපි ඒකත් බලාගෙනම මේක Oldsmobile BMW M ඔකට බලා ගන්න පුළුවන් මේ කවුද කියලා. Toyota Datsun. දැන් මේ පැත්තෙන් ආයිමත් යන් මේ තියෙන්නේ Plymouth එකක්, Plymouth Roadrunner එකක්. ඉතින් මේවා නම් ඇත්තටම ලංකාවේ මං හිතන විදිහට මං දැනුවත් ලංකාවේ මේ vehicle එකක් නෑ. Adam. يلا حبيبي.
වව්. තව ලස්සන වාහනයක් තියෙනවා. ගොඩක් වයස වුණාට අවුරුදු ගානක් පරණුනාට තාමත් ඒ මොඩල්ස් ලස්සන ඒ විදිහටම තියෙනවා. මේ බුලේවර්ඩ් පාක් එක බුලේවර්ඩ් පාක් එකේ ලස්සන ගස් තියෙනවා, හෙවණ තැන් තියෙනවා. මම ගොඩක් ඇවිදින්න ඇවිල්ලා නැහැ බුලේවර්ඩ් පාක් එකේ. انا لسه يا بنيلو هذه ايه ماشي لا هذه بالضبط هذه حسون سلطان يقول انا وياك هنا هذا الكل هذا اللي ورا وفي واحده මේකත් පොන්ටියක් එකක්. අරකත් පොන්ටියක්. ඒක පොන්ටියක් නෙමෙයි. මේක පොන්ටියක් එකක්. ඒ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඉස්සර මේ මොඩල්ස් එකම ෂේප් එකකට තමයි ගහලා තියෙන්නේ. මං හිතන්නේ ඒක පොන්ටියක් නෙමෙයිද? මම ඔයගොල්ලන්ට චෙක් කරලා කියන්න මොකද්ද මොඩල් එක කියලා. මට හරියටම මොඩල් එක මතක නෑ මේකේ. මේක මම දන්නවා පොන්ටියක් ෆයිබර්ඩ් එකක් කියලා. ඉතින් ඒ වගේම මේකත් ට්‍රාන්ස් ආම් එකක්. ايه ايه මේ GTO එකක්. سوبر ولا اشتراك තව තියෙනවා ලස්සනට මොඩිෆයි කරපු පට්ට වාහනයක්. ඉතින් මේක මාර ලස්සනයි. RT ඔයගොල්ලන්ට පේනවා. ඒක ගොඩක් පල්ලයි. සාමාන්‍ය නෝමල් කාර් එකකට වඩා ගොඩක් පල්ල තියෙනවා. වයිඩ් වීල්ස් දාලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙනවා ඩ්‍රැග් වලට මොඩිෆයි කරපු ඩ්‍රැග් රේසින් වලට මොඩිෆයි කරපු මොප් පර්ෆෝමන්ස් කියලා වාහනයක්. Plymouth Duster Cross Street Racing Big Block Stroker 540 T727 Racing Transcendena. තව ලස්සන එකක් තියෙනවා ගොඩාක් පරණ වාහනයක්. ඉතින් ඒක හදලා තියෙන්නේ මේ පැත්තේ තවත් තියෙනවා මස්ටෑන්ග්ස් තියෙනවා පොන්ටියක් තියෙනවා. ඒ වගේ මේ වගේ දකින්න හම්බෙන්නේ නැති කලාතුරකින් දකින්න හම්බෙන දුර්ලභ වාහන ටිකක් තියෙනවා. ياك ياك هذه خليها هنا وين قدمها قلت لك قدمها شوي قدمها وعبد الله شوف
ඉතින් මේ මෝටර් ෂෝ එක සංවිධානය කරන්නේ මෝප ඉන්ටර්නැෂනල් ගෲප්. ඉතින් ඒගොල්ලන්ගේ WhatsApp නම්බර් එක තමයි තියෙනවා. ඔයගොල්ලන්ට Facebook එකේ උනොත් සර්ච් කරොත් ඒගොල්ලන්ගේ ගෲප් එක හොයාගන්න පුළුවන්. අපි මේ පැත්තට යන්න තව වහන් ටිකක් තියෙනවා බලන්න. මේ තියෙන ට්‍රාන්ස්ආම් එකක් පොන්ටියක්. මේ වගේ කොච්චර ලස්සනට පරිස්සම් කරගෙන නඩත්තු කරගෙන තියාගෙන ඉන්නවද කිව්වොත් දැන් තියෙන අලුත් වහනවත් මේ කන්ඩිෂන් එකට නැහැ. ඉතින් ඒ තරම් මේගොල්ලෝ ආදරෙන් මේ වහන වඩා ගන්නවා. මොකද ඒගොල්ලන්ට සල්ලි වලින් අඩුවකුත් නැහැ. මේ රටවල මිනිස්සුන්ට ගොඩක් සල්ලි තියෙනවා. ඒගොල්ලන්ට ගොඩක් වියදම් කරලා තමන්ගේ වහන තමන්ගේ හැමදේම පරිස්සම් කරන්න ඒගොල්ලන්ට මුදල් වැය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අතන බයික් ස්ටිකුත් ඇවිල්ලා තියෙනවා. ආපු බයික් ස්ටික් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් බයිකුත්. අද මේ එක්සිබිෂන් එක මෝටර් ෂෝ එක කාස් වලට විතරයි. තා ප්ලේ මවුත් එකක් තියෙනවා. ලස්සන එකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා මෙතන. පීකට යන්න කලින් ඔයගොල්ලෝ පෙන්නන වාහනයක් තියෙනවා. ඒක බලන්න. මේකේ බෑක් කට් එකක් තියෙන්නේ. එතන තියෙන මේ වහන සෙට් එකම කුවේට් වල වහන නෙමෙයි. ඒවා KSA වලින් කුවේට් වලට ආපු වහන. ඉතින් KSA වලින් ඉඳන් කුවේට් වල මෝටර් ෂෝ එකටම දුරක් ගෙවාගෙන ආපු වහන ටිකක් තමයි මේ තියෙන්නේ. එක ලින්කන්, මර්කරි, නෝත් බේ ඉතින් මොකද බලා ගන්න පුළුවන් KSA